2016 50 වෙනි ප්‍රශ්නේ සමහර ශාකවල මූල කැටිතිවල පවතින එන්සයිම වලට N2 තිරකිරීමේ හැකියාවක් ඇත. ඔතන සමහර ශාකවල රනිල කුලේ ශාක තියෙන්නේ. අද අන්න ඒ වගේ අයගේ මූල කැටිතිවල අපි කියනවා ඉන්නවා මොකද්ද? රයිසෝබියම් කියලා බැක්ටීරියාවක්. හරිද? බයෝලමයින්ටිනෝසින් එක තියෙනවා. එතකොට ඔය රයිසෝබියම් කියන බැක්ටීරියාව නිසා ශ්‍රාවණය කරන එන්සයිම වලට පුළුවන් මොනවා කරන්නද N2 තිර ගන්න. හරිද? එතකොට මෙතන වාක්‍යයේදී සමහර ශාකවල මූල ගැටතිවල පවතින එන්සයිම වලට. මූල ගැටතිවල එන්සයිම නෙමෙයි උතන වෙන්නේ. ඔය රනිල කුලේ ශාකවල මූල ගැටතිවල ඉන්න රයිසෝබියම් කියලා බැක්ටීරියා. ඒ බැක්ටීරියාවෙන් ශ්‍රාවණය කරන එන්සයිම වලට තමයි ඔය N2 තිර කිරීමේ හැකියාව තියෙන්නේ. ඒක නිසා ඔය වාක්‍ය හොඳ මදි. මොකද මේ මොකද ශාකවල මූල ගැටතිවල එන්සයිම වලින් නෙමෙයි වෙන්නේ. අර රයිසෝබියම් කියන බැක්ටීරියා වෙන්නේ. අන්න ඒක නිසා ඔය කතන්දරේ අවුල්. හරිද? ඊළඟට කියනවා N2 අණුව අක්‍රිය වන්නේ මූලික වශයෙන් එහි අඩංගු NN ත්‍රිත්ව බන්ධනයේ හේතු වෙන අනිවාර්යයෙන්ම වූ නයිට්‍රජන්ගේ පරමාණු දෙක අතර ප්‍රබල ගණයේ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඒකයි වල දන සාමාන්‍යයෙන් වායු ගෝලයේ 78ක් විතර නයිට්‍රජන් ඉන්නවා 21ක් විතර ඔක්සිජන් ඉන්නවා. ඒ කොච්චර හිටියත් N2 සහ O2 එකතු වෙලා ගැඩබඩ ගාලා NO වායු හදන්නේ නැහැ. මේක වෙන්න නම් අපි කියමු විද්‍යුත් ඡාපයක් නැත්නම් අධික ශක්තියක් තියෙන්න ඕන. එතකොට තමයි ওই ප්‍රතික්‍රියාව වෙන්නේ. මේක අකුණු ගහන වෙලාවට, එන ගහන වෙලාවට තමයි මේක වෙන්නේ. හරිද? එතකොට මොකද අධික ශක්තියක් තියෙන වෙලාව. හරිද? ඔබ ඔකට අභ්‍යන්තර දහන එන්ජින් කියන වාහනවල එන්ජින් ඇතුළේම වෙනවා. ලොකු ශක්තියක් තියෙනවනේ ඒකත් එක්ක. එතකොට ලොකු උෂ්ණත්වය ලොකු ශක්තියක් එහෙම තියෙනවා. එතකොට සාමාන්‍ය වායු වල මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. නයිට්‍රජන් අපි කියන ඔය නිෂ්ක්‍රීය වායුවක් වගේ ඉන්නේ. ප්‍රතික්‍රියාව වලට යන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒතර මේ ගොඩක් වෙලාට නයිට්‍රජන් වායුව ගන්නව මොන වගේ දේවල් වලට? ගොඩක් බර වාහනවල නැත්නම් රේස් පදින වාහනවල ටයර් වලට පුරවන්න. එපමණක් ටයර් කඩවල වල එහෙම වල දැකලා තියෙන්නේ N2 වායුව පිරවීමට ඇත කියලා දාලා තියෙනවා. අපි සාමාන්‍ය වාහනයකට ගහ ගන්න ගියොත් ගහන්නේ නිකන් සාමාන්‍ය වාතය. හැබැයි අර N2 වායුව ගැහුවම මොකද වෙන්නේ? අර යා දැන් රෝද වේගෙන් කරකැවෙන රේස් පදිනවා කියලා වේගෙන් කරකැවෙද්දී රත් වෙනවනේ ප්‍රතික්‍රියාව වෙනවා. අන්න ඒවා මොනවා වෙනවද? අර N2 නිසා අඩු වෙනවා. එයා ප්‍රතික්‍රියාශීලී නැහැ. හරිද? ඊළඟට පමණක් ආහාර පිටියරෝ මේ ආහාර පැකට් වල ඇසුරුම් කරද්දී N2 වායුව දාලා පුරවනවා ආහාර ද්‍රවයට අමතරව හිස්ටිගේ. ඇයි ඒ? ඒතර මේගොල්ලෝ ප්‍රතික්‍රියාශීලී නැහැනේ. ආහාරයට හානියක් අනම්මනම් වෙන්නේ නැහැ. හරිද? ඒතර මේ හේතුව මෙන්න මේ ත්‍රිත්ව බන්ධනෙත් එක්ක ඒක විඳින්න හරි අමාරුයි. ඒකයි ආ ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැත්තේ. ඒක හන්දා මේ වාක්‍ය හරියටම හරි. හරිද? 2016 50 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අන්ත 4 වෙන්න ඕනේ.